ලංකාවේ ගොඩක් අය හිතන්නේ නැති දෙයක් තමයි data privacy කියලා කියන්නේ. privacy එහෙම නැත්නම් පුච්චලිකත්වය. මේ පුච්චලිකත්වය කියන එක ගත්තට පස්සේ ලංකාවේ අපි දන්නවා ඉතාමත්ම පල්හා මට්ටමක තමයි තියෙන්නේ. මේක මිනිස්සු පුරුදු වෙලක් තියෙනවා. අදටත් ඕන තැනකට ගියාට පස්සේ ID එක ඉල්ලන එක ඉතාමත් සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි සමහර තැන්වලදී මම දන්නවා සමහර built-in equipment rent කරන තැන්වලදී ඒගොල්ලෝ ID එක තියා ගන්නවා මේ බඩු ටික ගෙනත් දෙනකම්. මම දන්නවා විදියට ලංකාවේ නීතිය හැටියට පොලිසියටවත් ID එක තියාගන්න බෑ. ඒක අතිශයින් බරපතල නීතිමය වැරද්දක්. එතකොට මේක මෙහෙම කරනකොට මොකද්ද තියෙන භයානකකම? ඔයාගේ ID එක වෙන්න පුළුවන්, ඔයාගේ ෆෝන් නම්බර් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ නම ගම ලිපිණය වගේ විස්තර වෙන්න පුළුවන්. අපි මේවට කියනවා personally identifiable information කියලා. එතකොට මෙන්න මේ දත්ත ඔබ දෙනකොට පළවෙනිම කාරණය තමයි අවබෝධ කරගන්න මොන වගේ ක්‍රියාවකටද දෙන්නේ මේක ඇත්තටම එතනට අත්‍යවශ්‍යද කියන එක. විශේෂයෙන් මම දැකලා තියෙනවා ශ්‍රී ලංකාවේ HR සම්බන්ධ ආයතන සහ සමාගම් වල HR කරන එහෙම නැත්නම් මානව සම්පත් කළමනාකරන අංශය මේගොල්ලෝ අතිවිශාල දත්ත ප්‍රමාණයක් එකතු කරනවා. මේ දත්ත ප්‍රමාණය එකතු කිරීමේ අරමුණ අතිශයින් අපහැදිලි. විශේෂයෙන්ම මම ඉන්ටර්වියු එකකට ගියාට පස්සේ මේ ඉන්ටර්වියු එකේදී මේ කියන දත්ත ටික දෙනවා මට මගෙන් ඉල්ලනවා මගේ වයිෆ්ගේ මගේ දෙමව්පියන්ගේ රැකියාව මොනවද නම් ගම් මොනවද ඒගොල්ලන්ගේ වයස කීයද මේවා කිසිම සම්බන්ධයක් නැති දේවල්. ඇයි මේ දත්ත ටික අපි ඒ ආයතනයට ලබා දෙන්නේ? ඔවුන් ඇයි ඒ ආයතනයට මේ දත්ත ටික එකතු කරන්නේ? මේ දත්ත ටික අවශ්‍ය වෙන්නේ ඔබ ඒ ආයතනයට බැඳෙනවා නම් පමණයි. ඉතින් ඒ ඊළඟ කාරණය තමයි මම කියන්න යන්නේ ඔබගේ මොබයිල් ෆෝන් එක. ඔබගේ මොබයිල් ෆෝන් එකට ඔබ යම්කිසි ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න යනකොට බලන්න මොනවද ඒගොල්ලෝ ඉල්ලන පර්මිෂන් කියන එක. ඔයා කැල්කියුලේටර් එකක් දාන්න යනවා නම් කැල්කියුලේටර් එකට ඔයාගේ කන්ටැක්ට්ස් වලට ඇක්සස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. කැල්කියුලේටර් එකට අවශ්‍යතාවයක් නැහැ ඔයාගේ වීඩියෝස් එහෙම නැත්නම් ෆොටෝස් වලට ඇක්සස් කරන්න. ඔයා දාන්න ඒකට අවශ්‍යතාවයක් නැහැ ලොකේෂන් එක ඇක්සස් කරන්න. එතකොට එහෙම ඇක්සස් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක පැහැදිලිව දෙන්න ඕන මෙන්න මේක තමයි හේතුව කියලා. ඊළඟට අපි හිතමු ඔයා පාවිච්චි කරන කැමරා ඇප් එකක්. මේ කැමරා ඇප් එකෙන් සමහර වෙලාවට ලොකේෂන් එක අහන්න ඉඩ තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් ඇයි කියලා. නමුත් අපි දන්නවා සමහර කැමරා ඇප්ස් මේක ලොකේෂන් එකත් එක්ක ඩිටෙක්ට් කරගෙන ඉවරලා ඒගොල්ලෝ ෆොටෝ එක ජෙනරේට් කරනවා මෙන්න මේ දිනේදී මේ ස්ථානයේදී කියලා. එතකොට ගොඩක් වෙලාවට ගොඩක් ඇප්ස් වලට අවශ්‍ය වෙන්නේ සිස්ටම් ඉන්ෆර්මේෂන්ස් විතරයි. එතකොට ඒ සිස්ටම් ඒ ටිකට අමතරව යමක් ඉල්ලනවා නම් ඔයගොල්ලන්ගේ ෆෝන් බුක් එකට ඔයගොල්ලන්ගේ ගැලරි එකට ඇක්සස් ඉල්ලනවා නම් දෙපාරක් හිතන්න ඒ ඇප් එක පාවිච්චි කරන්න කලින්. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ගේම්ස් ඉන්ස්ටෝල් කරනකොට වෙනත් ඇප්ලිකේෂන්ස් ඉන්ස්ටෝල් කරනකොට මේවා ගොඩක් වෙලාවට ඉල්ලනවා. හැම වෙලාවෙම බලන්න මේ කියන ඇප් එකට මේ කියන පර්මිෂන් එක දෙන්න අත්‍යවශ්‍යමද කියලා. නැත්තම් ඔයා නොදැනුවත්වම ඔයාගේ දත්ත වෙනත් කෙනෙක් අතට පත් වෙන්න පුළුවන්. එහෙමනම් ඒ පිළිබඳව ඉදිරියේදී අවධානය යොමු කරන්න.